ගොවිපලක් දිගේ ඇවිදගෙන ගිහිල්ලා තමන්ට අවශ්‍ය දේවල් ගොවිපලෙන්ම කඩාගෙන ඒ ගොවිපලෙන් පැත්තක තියාගෙන මේ දේවල් කපල කොටලා සූපවේදියෙකුට කියලා හදවගෙන එහෙම නැත්නම් තමන්ම මේ දේවල් හදාගෙන තවත් කොනක තියෙන කෑම මේසයකට මේ දේවල් ටික එකතු කරලා පවුල පිටින්ම නිදහසේ වාඩි වෙලා පරිසරයේ සුන්දරත්වයත් විඳගෙන මේ කෑමක රස බලන්න තියෙනවා නම් ඒක කෑමක් විතරක්ම නෙමෙයි හොඳ අත්දැකීමකුත් වෙනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අයට දියුණු වෙන්න හොඳටම හොඳ අදහසක් ගැන. ඒක තමයි පිටරටවල වල දැනට ක්‍රියාත්මක වන farm to table කියන සංකල්පය. මේ farm to table restaurant කියන එක ලංකාවට ටිකක් අලුත්. මොකද ලංකාවේ මේ දේවල් පටන් ගන්නේ පිටරටවල් වල මේ දේවල් ගොඩක් කාලයක් ගියාට පස්සේ. සංචාරක ශ්‍රේෂ්ඨයේ ඉන්න අය නම් මේ දේවල් අහලා ඇති, මේ දේවල් දැකලා ඇති. නමුත් මේ දෙකට අත ගහන්න පුළුවන් කැමැත්තෙන් ඉන්න පිරිස හරිම අඩුයි. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ farm to table restaurant එකක් කොහොමද ඕපන් කරගන්න පුළුවන්, කොහොමද මේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා සරල අදහසක්. මේ වගේ අදහස් වලට ඔයාලත් කැමති නම් ව්‍යාපාර අදහස් අලුත් දේවල් ගැන දැනගන්න අවශ්‍යයි කියලා හිතනවා නම් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද අදින් පස්සේ දිගින් දිගටම සතියකට එක අදහසක් ගානේ ව්‍යාපාර අදහසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් එහාට මේ පිළිබඳව හොයලා බලලා මේ දේ කරනවද නැද්ද, මේක හරියනවද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම ඔයාලා තමයි තීරණය කරන්න ඕන. මේ farm to table restaurant සංස්කෘතිය යටතේ ඔයාලා ආදායමක් උපයන්න බලාපොරොත්තු වෙනවා නම්, විදේශීය ආකර්ෂණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාර්යයට අදාළව වගා කරන භෝග වර්ග වෙනස් වෙනවා. මොකද මේකට මේ ලංකාවේ අය කන හැමදේම මෙතෙන්ට මේ වගා කරලා හරියන්නේ නැහැ. ඒකට අපි පොඩි අධ්‍යයනයක් කරලා, පොඩි සර්ච් එකක් කරලා විදේශිකයන් වැඩි වශයෙන්ම ආහාරයට ගන්න සරලව වගා කරන්න පුළුවන් දේවල්. එළවලු වර්ග නම් එළවලු 5ක් 6ක්, පළතුරු නම් පළතුරු 4ක් 5ක්, ඒ වගේ ඒකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටිකක් මෙන්න මේවා තමයි වගා කරගන්න ඕන. නැතෝ මේ ලංකාවේ පුරාම තියෙන එළවලු ටික මෙතන වගා කරන්න අරගෙන හරියන්නේ නැහැ. මොකද පොටියට පටන් ගන්න නිසා මේක පොඩියෙන් හැබැයි සාර්ථකව තමයි වැඩේට අත ගහන්න ඕන. දැනට අපේ ඉන්න ගොවි මහත්තුරුන්ට නම් මේ දේ කරන්න හරි ලේසි. සංචාරක ආකර්ෂණය ගන්න පුළුවන් පැත්තක නම් තියෙන්නේ. ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් පසුබිමක් තියෙනවා නම් මේ දේට අත ගහන්න පුළුවන්. තමන්ගේ ගොවිතැන් කටයුත්ත යන ගමන් ඒ හරහා තමන්ට මේ අලුත් දේටත් පොඩ්ඩක් බලන්න පුළුවන් වැඩේ හරියනවද කියලා. අනිත් කාරණාව තමයි මේ භෝග වර්ග වගා කරනකොට කාබනික පොහොර යොදා ගන්න පුළුවන් නම් ඔයාලගේ මේ රෙස්ටුරන්ට් එකේ මිල නියම කිරීමේදී වැඩි වටිනාකමක් එතෙන්ට දෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අනිත් වැදගත්ම කාරණාව මේ රෙස්ටුරන්ට් එකක් හදන්න කාගහරි අදහසක් තියෙනවා නම් ඉඩ සකස් කිරීම. තමන්ට තියෙන පර්චස් 20ද 30ද 40ද මේ තියෙන ප්‍රමාණයේ අනිවාර්යයෙන්ම හොඳ ප්ලෑන් එකක් ගහගන්න වෙනවා. මොකද වගාබිමයි රෙස්ටුරන්ට් එකයි ඔක්කොම තියෙන්නේ එකම තැන නිසා. මේ දේවල් ටික ඔක්කොම එක තැන තියෙනකොට අනිවාර්යයෙන්ම ඉඩමේ ප්‍රමාණයෙන් 30ක් 40ක්වත් මේ රෙස්ටුරන්ට් එකට වෙන් කරන්න වෙනවා. මොකද ඕපන් ඩයිනිං ඒරියා එකක් තියෙන්න ඕන, ඕපන් කිචන් එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ රෙස්ටුරන්ට් එකට සහ මේ වගාව තුල අනිවාර්යයෙන්ම හොඳ ආරක්ෂිත මාර්ග පහසුකම් පද්ධතියක් තියෙන්නම ඕන. මොකද අදාළ සංචාරකයා ඇවිල්ලා අපේ මූලික අරමුණ අමතක කරන්න හොඳ නැහැනේ. අදාළ සංචාරකයා එයා යන්නේ වගාවට, වගා භූමියට. එයා තමයි එයාට අවශ්‍ය දේ අස්වැන්න නෙලාගෙන එන්නේ. එයා තමයි ඒ නෙලාගත් අස්වැන්න අරගෙන ඇවිල්ලා සූපවේදියෙක් ඉන්නව නම් එහෙම එයාට කියලා, එහෙම නැත්නම් පවුලේ කට්ටිය එකතු වෙලා එයාලා තමයි ඒ දේ පිළියෙල කරන්නේ. එතකොට අර වගාව හරහා ඇවිදගෙන යන්න හොඳ මාර්ග පද්ධතියක්
අනිවාර්යෙන්ම තියෙන්න ඕන. පාත්වේ සිස්ටම් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. අන්න ඒක තමයි කියන්නේ මේ භූමිය සකස් කිරීමේදී හොඳ ප්ලෑන් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. කිචන් එක ඕපන් කිචන් එකක් වෙන්න ඕන. මොකද වගාව තුළ තියෙන අලංකාරය, පරිසරයේ තියෙන අලංකාරය මේ දේවලුත් එක්ක හොඳට නිරාවරණය වෙච්ච පරිසරයක තමයි මේ දේවල් අත්විඳින්න සලස්වලා දෙන්න ඕන. ඒ වගේම තමයි කෑම ගන්න තැනත්, කෑම මේස තියෙන තැනත් හොඳට ඕපන් වෙච්ච ග්‍රාමීය පරිසරයක හැඟීම එන විදියට හදපු, අලංකාරවත්ව නිර්මාණය කරපු පරිසරයක් වුණොත් තමයි මේ කතන්දරේ වැඩියෙන් ටිකක් අල්ලලා යන්නේ. දැන් අපි මේ ෆාම් ටු ටේබල් කියන සංස්කෘතිය යටතේ කරන්න ඕන මූලික දේවල් ටික ගැන කතා කරලා ඉවරයි. දැන් මෙතනින් එහාට තමයි තියෙන්නේ හොඳම වැඩේ. ඒක තමයි අපි මේ රෙස්ටුරන්ට් එක මාකටිං පාරක් දාගන්නම වෙනවනේ. සෝෂල් මීඩියා හරහා Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, එහෙම නැත්නම් WhatsApp group වලින් වෙන්න පුළුවන්. මේ මොන දෙයකින් හරි තමන්ට අනිවාර්යෙන්ම මේ රෙස්ටුරන්ට් එක මාකටිං පාරක් දාගන්න වෙනවා. ඒකට ඔයාලට කරන්න පුළුවන් සරල දේවල් ටික දැන් අපි හැමෝම දන්නවා සෝෂල් මීඩියා ගැන. ඊට අමතරව ළඟපාත වටේ තියෙන හොටෙල් ටිකට ගිහිල්ලා මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ට්‍රැවල් ඒජන්සි වලට ගිහිල්ලා මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. මෙන්න මම මේ වගේ දෙයක් කරනවා, ඔයාලට මේ වගේ ඔෆර් එකක් මම දෙන්නම්. ඔයාලා ගෙස් කෙනෙක් ගේනවා නම්, ඔයාලා ගෙස්ලා කණ්ඩායමක් අරන් එනවා නම් මගෙන් මේ වගේ වට්ටමක් ඔයාලට දෙනවා. මේ වගේ ප්‍රොමෝෂන් එකක් මම ඔයාලට දෙනවා. අන්න ඒ වගේ මොනවා හරි මූලිකවම තමන්ගේ රෙස්ටුරන්ට් එකට කට්ටිය ඇද බැඳ ගන්න පුළුවන් දේවල් ටිකකුත් සංවිධානය කරගන්නම වෙනවා. තවත් වැදගත්ම කාරණාවක් තමයි මේ ගෙස්ට් ෆීඩ්බැක් කියන එක. මේක ලංකාව තුළ මේක හරි අඩුවෙන් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි හොටෙල් ශේෂ්ත්‍රයේ, සංචාරක ශේෂ්ත්‍රයේ මේ ගෙස්ට් ෆීඩ්බැක් එක කියන එක ගොඩක් වැදගත්. මොකද අපි හොටෙල් එකක් බුක් කරන්න යනවනම්, රෙස්ටුරන්ට් එකකට කන්න යනවනම් මොනම දේ කරන්න ගියත් අනිවාර්යයෙන්ම මේ ගෙස්ට් ෆීඩ්බැක්, එහෙම නැත්නම් මේ සංචාරකයන්ගේ අදහස් මොනවද තියෙන්නේ කියන එක අපි හොඳට බලනවා. දැන් TripAdvisor හරහා වෙන්න පුළුවන්. ඒ වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තියෙනවා මේ සංචාරක කර්මාන්තයට අදාළ. අන්න එතකොට ඔයාලා මේ වගේ දෙයක් පටන් ගත්තොත් ඔයාලගේ මේ පටන් ගන්න ආයතනය, රෙස්ටුරන්ට් එක මේ TripAdvisor වගේ වෙබ්සයිට් වල ඇතුළත් කරන්න ඕන. එතකොට අර එන ගෙස්ලට කියන්න ඕන, ගෙස්ලට දැනුම් දීමක් කරන්න ඕන ඔයාලගේ අදහස, යෝජනා, මේ වගේ දේවල් සියලුම දේවල් මෙන්න මේ TripAdvisor වගේ මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල සඳහන් කරන්න කියන එක. ගෙස්ලට තමන්ගේ අදහස් මේ හරහා දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. අන්නේ අදහස් හොඳ වෙන තරමට ඔයාලගේ රෙස්ටුරන්ට් එකට ලැබෙන ආකර්ෂණයත් වැඩි වෙනවා. ඒක නිසා ඔයාලා දෙයක් පටන් අරගෙන කරගෙන යද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරහා ඔයාලගේ රේටිං එක වැඩි කරගන්න එක ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. මෙන්න මේ කරුණු කාරණා එක්ක සරලව කියපු මේ අදහස දීර්ඝව විමර්ශනය කරලා මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා බලලා, මොන වගේ ආදායමක් එයිද කියලා බලලා, තමන් මේ දේ කරන්න පුළුවන් පරිසරයකද ඉන්නේ කියලා බලලා ඔයාලට හොඳ නම් මේ දේට යොමු වෙන්න. අනිවාර්යයෙන්ම මේ දේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොඩියට හරි පටන් ගන්න. මේක හොඳ ආදායම් මාර්ගයක් වේවි. මොකද මේක සරලව හිතුවට හරි ලස්සන අත්දැකීමක්. කවුද කැමති නැත්තේ පවුල පිටින්ම ඇවිල්ලා ඇවිදලා කියලා තමන්ම මේ වගාවෙන් අවශ්‍ය දේවල් නෙලාගෙන තමන්ම උයාගෙන කාලා, එහෙම නැත්නම් තමන්ට කැමති විදියට සූපවේදියෙක් හරහා, චෙෆ් කෙනෙක් හරහා තමන්ගේ ඉදිරි පිටව මේ දේවල් හදවගෙන ලස්සනට එලිමහනේ වාඩි වෙලා පරිසරයේ සුන්දරත්වයත් විඳින ගමන් ආහාර ටිකේ සුන්දරත්වයත් විඳගෙන, රසයත් විඳගෙන අමුතුම අත්දැකීමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කවුරුවත් අකමැති වෙන්නේ නැහැ. අන්න ඒක නිසා හිතලා බලලා තව ඩිංගක් මේ අදහස දියුණු කරලා
පටන් ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම පටන් ගන්න. මොකද මම මුලින්ම කිව්වත් වගේ පුංචිම පුංචි අදහසක් තමයි තමන්ගේ ජීවිතේ වෙනස් කරන්නේ, මුළු ලෝකයක්ම වෙනස් කරන්නේ. මේ වගේ තවත් අදහස් වලට කැමති කියලා හිතනවා නම්, අදහස් දැනගන්න අවශ්‍යයි කියලා හිතනවා නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ තවත් වැදගත් වෙන වීඩියෝ එකකින් අපි ලබන සතියේත් හම්බෙමු. බොහොම ස්තුතියි.